ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ථ සෝචති සෝසෝචති සෝ විහඤ්ඤති දිස්වාකම්ම කිලිට්ඨ මත්තනෝ. අපි හැමෝම ජීවිතේ සැප හොයාගෙන දුවනවා. ඒත් කවදා හරි හිතලා තියෙනවද අපි කරන වැරදි වැඩවලින් අපිටම කොච්චරනම් දුකක් උරුම කරගන්නවද කියලා? ධම්මපදයේ 15 වෙනි ගාථාව කියන්නේ හරිම කම්පනීය කතාවක්. බුදුන් වහන්සේ දේශනා කරනවා පාප කර්ම කරන තැනැත්තා මෙලොවදීත් දුක් වෙනවා, පරලොවදීත් දුක් වෙනවා කියලා. ඒ කියන්නේ පව් කරන කෙනාට පැනලා යන්න තැනක් නැහැ. තමන් කරපු වැරදිවල ප්‍රතිවිපාක තමන්ම විඳින්න වෙනවා. මේ ගාථාවෙන් අපට මතක් කරන්නේ අපි කරන දේක වගකීම අපිටම බාරගන්න වෙනවා කියන එකයි. ඔබ හිතන්නේ පව් කරන කෙනා ඒ විතරක් නෙමෙයි. ඒකෙන් ලැබෙන විපාකය දැකලා ඒ තැනැත්තා තමාටම දොස් පවරා ගනිමින් දුක් විඳිනවා. මේක හරිම බරසාර සත්‍යයක්. ජීවිතේ අද දවසේ ඔබ ගන්නා තීරණය කුමක්ද? වැරදි මාර්ගයට යනවාද? නැත්නම් ඔබේ සිත සංවර කරගෙන පින්දහම් කරගන්නවාද? තීරණය ඔබේ අතේමයි.